ඕගොල්ලෝ මේ ෆෑන්ස් හයි කරන්න පටන් ගන්නවා. මම කිව්වා වොලන්ටියර්ලා දෙන්නම් කියලා. ෆෑන් ටික දෙන්න බැරුව මොනවද මෙයා කතා කරන්නේ? මිනිස්සු වේලෙනවා. මිනිස්සු තෙමෙනවා. මම ඔබතුමාට නෙමෙයි පර්සනල් ගන්න එපා. හැබැයි මාත් නම් ෆෑන් ටිකක් හදන්න බැරුව මොකද්ද දෙපාර්තමේන්තුව කරන්නේ? ඇයි එහෙම කරන්නේ? මිනිස්සු ගැන සත පහක හැඟීමක් නැති පිරිසක් ඉන්න ඕගොල්ලන්ගේ දෙපාර්තමේන්තුවේ. ඒ නිසා දැන් මිනිස්සු ගත්තම අර මොකද මේ කියන්නේ අර ප්‍රස්තාපුරුලක් තියෙන තුන් මරණ තුනක් තියෙන. ඒ කියන්නේ වහිනකොට තෙමෙනවා. ජනෙල් වහන්න බෑ. ජනෙල් වැහුවොත් දාඩිය නාන. ෆෑන් නැහැ. වොෂ්රූම් යන්න බෑ. හිරගයක් වගේ. ඒ නිසා කරුණා කරලා ඔබතුමාලගේ රස්සාවනේ මේක මට මොකද අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා මේ. සල්ලි වෙන් කරන්න පුළුවන්. වොලන්ටියර්ස්ලා දෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන්ගේ නිශාන්ත කියලා මෙකැනිකල් සෙක්ෂන් එකේ ලොක්කට මං මාතුමා නම් කියනවා. මං ගිහිල්ලත් කිව්වා. සර් කරුණා කරලා අඩු මොකද ලොකුම ඔෆිස් ට්‍රේන් එන්නේ මේ සෙන්ට්‍රල් ඔයගොල්ලන්ගේ මොකද නුවර පැත්තේ ඉඳලායි මෙහි පැත්තේ එන්නේ. සර් ඔබතුමා මේ මාස ඇතුළතදී බලන්න ගිහිල්ලා රත්මලන්ට යන්න ගිහිල්ලා. නැත්තම් ඇත්තටම මිනිස්සු වෙනවා රත්මලන්ට. මගේ. ඒ නිසා කරුණා කරලා ඔබතුමා කෝච්චිය නැගලා බලන්න වොෂ්රූම් වැඩ කරනවාද? ෆෑන් වැඩ කරනවාද? ජනේල කැඩිලාද? තමයි එදත් කිව්වා එක ජනේලයක් ජාල සීදුව පැත්තේ චූටි දරුවෙක් අවුරුදු 4ක දරුවෙක් ඇවිල්ලා කෝච්චියේ ඉස්සෙල්ලාම ගමන යාගේ ඔයගොල්ලන්ගේ එක ජනේලයක් අර හෙලවිලා වැටිලා යාගේ එක පුරුක් දෙකක් ක්‍රෂ් වුණා. සම්පූර්ණ දැලුණා. කෝච්චියේ පළවෙනි ගමන ගිය දරුවගේ ඇඟිලි දෙකක් ගියාට පස්සේ අපි අම්මලා තාත්තලා වශයෙන් වගේ කියන්නත් ඕනේ මෙයා. මම ඒ තාත්තට කතා කරන් තාත්තා මොකද්ද කියන්නේ? සර් මොකටද හව මේකට ජීවත් වෙලා. නිසා මම මේ නැවත කියන්නේ කරුණා කරලා ඔබතුමාට මුළු දෙපාර්තමේන්තුව ගැන නෙමෙයි කියන්නේ. ඔයාට බාර දීපු ඒරියා එකක් තියෙනවා. ඒක ප්‍රධාන ඔෆිස් ස්ටේන් යනවා ගාල්ල ඉඳලා කොළඹට. ඒ වගේ මාසයක් ඇතුළත ඔබතුමා කුමන හෝ සර්විස් එකේ අප්ග්‍රේඩේෂන් එකක් කරන්න ඕනේ. හරිද? ඔයා මොනවාද කරන්න යන අප්ග්‍රේඩේෂන් එක කියන එකේ කොටස් තමයි මම කියන්නේ. වොෂ්රූම්, ජනෙල්, තව මොකද්ද? ෆෑන්ස්. එකෙන් ඔයා මොනවාද ඔයා කරගන්නේ මොකද්ද කියන එක ඔයා මට දවස් 3කින් කියන්න. හරි? මගේ නම්බර එක ඉල්ල ගන්න. ඔයා මට WhatsApp කරන්න කවුරුත් තරහ වුනේ. නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙතන ඉන්න අදාළ වෙන ඔක්කොටම කියන්නේ සර්විස් එක දෙන්න බැරි නම් යන්න ඇත්ත. කරුණාකරලා අසල යන්න. ප්ලීස්. මම මිනිස්සුන්ට අඬනවා මෙයා මේකේ. මම මිනිස්සුන්ගේ සමාව ගන්නකේ සීමාවක් නැහැ දුම්රිය ගැන. මොකක්ද කරන්නේ? ඔයගොල්ලන්ගේ ඥාති ඔක්කොම යන්නේ මර්සිඩීස් වලද? දුම්රියේ ලොක්කාන්ගේ දරුවෝ නෝනලා කවුරුත්ම යන්නේ නැද්ද කෝච්චිය? ඒගොල්ලෝ මර්සිඩීස් වලද යන්නේ. කලුතරට අදාළම නිසා නෙමෙයි කොල්තරට අදාළයි. ඒ නිසා කරුණාකරලා මම 4 දිනෙත් කොහෙද ඇවිල්ලා ඉන්න දුම්රියෙන් මේක සීරියස් ගන්න. නැත්තම් යන්න ජනාධිපතිතුමාත් කිව්වා ඉන්න බැර කරන්න බැන්න ප්ලීස් යන්න. හරි මේ අන්තිම වෝනින් දෙන්නේ. තිත්තවල තියෙන්නේ අත්තට. අපිට පේන්නේ අපි පිළිගන්නවා. ආණ්ඩුවලින් කරපු වැරදි තියෙනවා. නිලධාරීන් බඳවගෙන නැහැ. සල්ලි දීලා නැහැ ඔක්කොම ඇත්ත. නමුත් දැන් අපි ඔක්කොම වෙනස් කරන් යනවා. අපිට 100ක ප්‍රෝග්‍රස් එකක් වෙන්නන්නේ නැහැ නේ දුම්රිය දෙපාර්තමේන්තුව. ඔබතුමාට දෙන සල්ලිත් අපි වෙන දෙපාර්තමේන්තුවකට වෙන් කරනවා වේදම් කරන්න නිසා. දුම්රිය දෙපාර්තමේන්තුව කරපු නිලේකම්තුමා මිලියන් 3500ක් අපි වෙන දෙපාර්තමේන්තුව දුන්නා. ෆෑන් ටික නැහැ. වොෂ්රූම් එක නැහැ. ඊට පස්සේ මොනවාද ඔය ජනේටික හදන්නේ. දවෝලගේ බ්‍රිජස් පරණ කියලා අපි RD එක දවෝදන් බ්‍රිජස් හදනවා. අවුරුදු 3ක් දුම්රියට දුන්නා. නිව් කැලණි බ්‍රිජ් එකේ ළඟ තියෙන කළු පාලමේ කෝච්චි නතර කරලා ඔයගොල්ලෝ යන්නේ අවුරුදු 3ක් තිස්සේ මේන් ලයින් එකේ. ඔයගොල්ලෝ ලැජ්ජ වෙන්න ඕන. අපේ ආණ්ඩුවනේ කලින් ආණ්ඩුවක්. අපිට කලින් හිටපු ආණ්ඩුවත් සල්ලි වෙන් කරලා තිබුණා. හරි ඔබතුමා වාඩි වෙන්න. මතකයිනේ? no chance. ඊළඟට හරි ඔබතුමා වාඩි වෙන්න. හරි? මම කිව්ව ටික මතක තියාලා කරන්න ඕන. 4 දෙනා. ඊට පස්සේ නිව් කැලණි බ්‍රිජ් එකේ දැන් තියෙන පාලම දිරලා අවුරුදු 125ක් පරණ දිසාපැතුම මෙතෙන්ට අදාළ නැහැ මම තේරුම් ගන්න කියන්නේ. ඒකේ කෝච්චි දෙකක් එකපාර යන්න බෑ මේන් ලයින් එකේ. නතර කරන් කර යන්නේ. අවුරුදු 3ක් ආණ්ඩුවේ සල්ලි වෙන් කරනවා හදන්න කියලා. තාම හදන්න තියා ප්‍රොකියුමන්ට් එක ඉවර නැහැ. බැරිම දැන් අපි ආඩියට දුන්නා. දැන් මට ඊයේ චෙයාමන් කිව්වා දැන් මේක ඔක්කොම කල්ලි ඉවරයි කියලා. දැන් දක්ෂිණ මේ ගාලු පාරේ තියෙනවා ස්ටීල් බ්‍රිජස් 5ක් හදන්න. අවුරුදු 125ක් පරණයි. කොච්චර ට්‍රේන් හැදුවත් කමන්නේ නන්දන මන්ත්‍රීතුමාක ඩබල් ලයින් කරා මොනවාද අප්ග්‍රේඩේෂන් කරා කාට වැඩක් නැහැ. කෝච්චියට යන්න හොඳ පාලමක් නැත්නම්. එතකොට ඩ්‍රයිවර්ස්ලා අනිවාර්යෙන් සෝ කරන්න ඕනේ. එතකොට ඒක හදන්න නැහැ. එතකොට ඔයගොල්ලෝ මොනවාද කොච්චර ලියුම් ගහලා තියෙනවද එහෙනම් ඔයගොල්ලන්ගේ පැත්තෙන් මේ කෝච්චි ස්ලෝ වෙනවා මේ බ්‍රිජස් වීක් නිසා මොනවාද ඒකට ඔයගොල්ලන් කරපු ස්ට්‍රගල් එක? දකුණු පළාතේ කෝච්චි බාරයගේ තියෙන.
මම ඒකයි කියන්නේ කරන්න බැරි නම් ජනාධිපතිතුමා කියපු දේ මම රිපීට් කරන්නේ. ඔයගොල්ලෝ නැතුව අපිට කරන්න ආස නැහැ. කරන්න නැත්නම් ප්ලීස් යන්න. හරි. සෝරි. අපි අවසන් කරමු.